නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේවරුවේ ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය නම් කොටසට අයිති වූ දේශනයක්. මේ දේශනාවේ නම අනුත්තරීය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? අනුත්තරීය සූත්‍රය. ඒකේ තේරුම ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනවා. අනුත්තරීය ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන අංග 6ක් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දුන්නා. පළවෙනි එක තමයි දස්සනානුත්තරිය. දස්සනානුත්තරිය කියන්නේ දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. දැකීමෙන්, ඒ කියන්නේ බලන්න යෑමෙන් යම් කිසි දෙයක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. උන්වහන්සේක විස්තර කරනවා මෙහෙම. දැන් අපේ ජීවිතවලදී අපි එක එක දේවල් බලන්න යනවා. අපි යනවා වැව් පොකුණු බලන්න යනවා. සත්තු බලන්න යනවා. චිත්‍රපටි බලන්න යනවා. නොඑක් දේවල් බලන්න යනවා. උත්සව බලන්න යනවා. අවුරුදු උත්සව බලන්න යනවා. මිනිස්සු ගෝණි වලට බැහැලා දුවන ඒවා බලන්න යනවා අපි. රබන් ගහනවා බලන්න යනවා. මේ වගේ එක එක දේවල් අපි බලන්න යනවා. මිනිස්සු නටනවා බලන්න යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම බලන්න යනවා මිත්‍යා දෘෂ්ටික. Taman දන්නේ එයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒ මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණ බ්‍රාහ්මණයන්වත් බලන්න යනවා. එහෙම බලන්න ගියාම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් අපි දේවාල වලට යනවා. බලන්න යනවා. බලන්න ගියාම ඒ බැලුවා කියලා ඒගොල්ලන්ව නැත්තම් ඒ නැටුම් ගැවුම් බැලුවා කියලා ඒ සත්තු බැලුවා කියලා අපි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. සමහර ලෝකේ නගර බලන්න යනවා. ලෝකේ නගරවල් බලන්න යන ලොකු නගර. සමහර මුහුද බලන්න යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ බලන දේවල් හීනයි. ග්‍රාම්‍යයි. ග්‍රාම්‍ය කියන්නේ බොළඳයි. පුතඥයන්ටයි ඒව ඔක්කොම අයිති. අනරියෝ ශ්‍රේෂ්ඨ නැහැ. අනත්ත් සංහිතෝ අයහපත පිණිස පවතිනු. මට මතකයි එක්තරා කාලයක ඉන්දියාවේ තියෙන ප්‍රසිද්ධ තැන සොහොනක් තියෙනවා. මොකක්ද ඒ සොහොන? ටජ් මහල් කියලා සොහොනක් තියෙනවා. ඉතින් ওই සොහොන බලන්න අපේ වන්දනාව යන අය යනවා. ඉතින් ඔන්න ওই සොහොන බලන්න මම ගියාම ඉස්සල්ලාම මං කල්පනා කරන්න පටන් ගත්තා මොකද්ද මේ බැලිල්ල තේරුම? එදා මේ සොහොන බැලිල්ල එපා වුණා. එදෙන් පස්සේ මම කිසි කෙනෙකුට යන්න කියන්නේවත් නැහැ ටජ් මහල් බලන්න. මොකද ඒක මොකද්ද? සොහොනක්. ඉතින් ඒ සොහොන හදන්න මහන්සි වෙලා තියෙනවා සේවකයෝ 25000ක්. වහල්ලු. මිනිස්සුන්ගේ දුක් කඳුළු තමයි ඒකේ තියෙන්නේ. නමුත් මේ මිනිස්සු දුක් වේදනා විඳපුව කතා කරන්නේ නැහැ. ඒක මොකේ සංකේතය කියලාද කියන්නේ? ඔව් ප්‍රේමේ සංකේතයලු. අර 25000 දුක් කඳුළු හෙලීම. ඊළඟට ඒක හදපු ඉංජිනේරු ඒ සැලසුම් කරපු සැලසුම් ශිල්පියාට මොකද කළේ? ඇස් සඳ කළා. ආයේ જાතික හදන්න බැරි වෙන්නේ. ඉතින් හීන නැද්ද? ග්‍රාමයයි පුතඥයන්ට අයිති අනාර්යයි අනර්ථ සංහිතයි. නමුත් ඊවම ලෝකයේ ආගය කරන්නේ ඊට වඩා හරවත් දෙයක් ගැන හිතන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නමුත් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව බලන්න ගියොත්
නැත්නම් තථාගත ශ්‍රාවකෙක් බලන්න ගියොත් අන්න යා ජීවිතයට අර්ථය ලබා ගන්නවා. ජීවිතයට උවමනා කරන සැබෑම දේ ලබා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක බ්‍රාහ්මණයෙක්. එයාගේ නම බ්‍රහ්මායු. එයාට වයස අවුරුදු 120යි. මිථිලා කියන නගරේ හිටියේ. ඉතින් එයා 120ක් හිටිය නිසා බුදුරජාණන් වහන්සේ බහැ දකින්න වාසනාව ලැබුණා. බැරි වෙලාවත් 80න් 90න් ගියා නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එයා අවුරුදු 120යි. හරි ප්‍රසිද්ධ මහා සම්භාවනීය බමුණෙක්. බුදුරජාණන් වහන්සේව දකින්න ගියා මෙයා. බුදුරජාණන් වහන්සේව දැකලා මෙයා විමසලා බැලුවා මහා පුරුෂ ලක්ෂණ. මහා පුරුෂ ලක්ෂණ විමසලා බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ මෙයාට පේන සැලැස්සුවා 이르දි බලෙන්. මෙයා තවදුරටත් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඉන්නකට කිව්වා බ්‍රාහ්මණය මේ මහා පුරුෂ ලක්ෂණ 32ම මන් තුල තියෙනවා. ඒ නිසා ඔබ සැක කරන්න එපා. ඊට පස්සේ උන්වහන්සේ ඒ වමුණට කියන බ්‍රාහ්මණය අවබෝධ කරන්න ඕන දේවල් ඔක්කොම මම අවබෝධ කළා. වැඩි යුතු දේවල් භාවනා වශයෙන් වැඩි යුතු දේවල් ඔක්කොම මම වැඩුවා. ප්‍රහාණය කළ යුතු දේවල් මම ඔක්කොම ප්‍රහාණය කළා. නැති කළා කියන්නේ හිතෙන් ඉවත් කළ යුතු දේවල් ඔක්කොම ඉවත් කළා. ඒ නිසා මං බුද්ධ කියලා උන්වහන්සේ හඳුන්වලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ ඒ බමුණට කියන බ්‍රාහ්මණය මෙලොව පරලොව දෙකට යහපත පිණිස තියෙන දේවල් ඔබට ප්‍රශ්න හැටියට තියෙනවා නම් අහන්න කියලා. ඉතින් මේ බ්‍රහ්මායි බ්‍රාහ්මණ දැන් ඔන්න දකින්න දේ ශ්‍රේෂ්ඨ දෙයක් දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකලා ඔන්න ඇහුවා. මේ ලෝකේ කවුද බ්‍රාහ්මණයා කියන්නේ? මේ ලෝකේ කවුද ඥාණයෙන් පරතරටපත් කෙනා කියන්නේ? මේ ලෝකේ කවුද සම්පූර්ණ වෙච්ච කෙනා කියන්නේ? මේ ලෝකේ කවුද යහපතට පැමිණිච්ච කෙනා කියන්නේ? මේ ලෝකේ කවුද බුද්ධ කියන්නේ මුනි කියන්නේ කියලා විස්තර ඇහුවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්න යම් කිසි කෙනෙකුට පෙරවිසු කඳ පිළිවෙල දකින්න පුළුවන් නම් සත්වයන් චුත වෙලා සුගතිය උපදින හැටි චුත වෙලා දුගතිය උපදින හැටි දකින්න පුළුවන් නම් සියලු කෙලෙස් ප්‍රහාණ නම් ඉපදින මැරෙන සංසාරේ යාට නැත්තම් ආන් යා තමයි බුද්ධ කියලා කියන්නේ කියලා. එතකොට මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට තේරුණා දැන් යා හිටගෙන ඉන්නේ කවුරු ළඟද? බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ කියලා. එයා බිම වැටුණා. වැටලා සිරිපතුල් දෙක ළඟ මෝණ තියාගෙන ඉබින්න පටන් ගත්තා. දැන් එයාට වයස කීයද? 120ක එක්කෙනෙක්. එයා සිරිපතුල් දෙක අතින් අතගගා කියන්න ගත්තා. ස්වාමීනි මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැගිට්ටෙව්වා. නැගිටින්න හා ඇති කියලා. ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොට සූතාපන්න වුණා. දවස් 7ක් ඒ ගෙදර දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ සුළු කාලෙකින් මෙයා මරණයටපත් වුණා. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි අසවල් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මරණයටපත් වුණා. එයා කොහිද උපන්නේ? කිව්වා එයා අනාගාමී වුණා කියලා. එතකොට බලන්න අවුරුදු 120 දී තමයි ජීවිතේ මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මාසයක්වත් එයා ජීවත් වුණේ නැහැ. ඒ සුළු කාලෙදී ශ්‍රේෂ්ඨත්වයටපත් උනේ. ශ්‍රේෂ්ඨ දෙයක් දැක්කේ නැද්ද එයා? අන්න ඒකයි. දකින දේවල් අතර බුදුරජාණන් වහන්සේ නමක් දැක ගන්නට ලැබීමයි ශ්‍රේෂ්ඨ. ඒක මොකද්ද? දස්සනානුත්තරය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දැක ගන්නට ලැබීමයි ශ්‍රේෂ්ඨ.